අයිබෝවන් මීමැසි ජනපද සුරකිමු අලව්ව බීස් කියන Facebook group එකේ නැත්නම් මීමැසි පාලනය කරගෙන යනකොට අපිට වැදගත් වෙන තවත් එක මාතෘකාවක් යටතේ අපි අද කතා කරනවා. මේකෙදි මම ඉදිරිපත් කරන්න යන්නේ අපි කොහොමද මීමැසි ජනපදයක් නිවැරදි ස්ථානයක ස්ථාපිත කරන්නේ කියන කාරණේ තමයි මම අද ඔබට ගෙන එන්නේ. එතකොට අපි මීමැසි ජනපදයක් මිලදී ගත්තට පස්සේ හරි එහෙම නැත්නම් පෙට්ටියකට දාගත්තට පස්සේ හරි අපිට ඕන තැන්වල මේක තියන්න බෑ. ඒක ස්ථානගත කරද්දී අපි බලන්න ඕන සාධක කීපයක් තියෙනවා. මම මේ සාධකත් එක්ක ගෙන හරපාමින් ඔබට ඉදිරිපත් කරන්නම් කොහොමද මේ ජනපදයක් ස්ථාපිත කරන්න සුදුසු තැනක් තෝරගන්නේ කියන එක. එතකොට මේ වගේ තැනක් හොඳයි. මේ වගේ තැනක් හොඳයි කියන එක තෝරාගත්තේ කාරණා කීපයක් සලකලා බලලා. එතකොට පළවෙනි දේ තමයි මෙතන මේ ඉරේලිය වැටෙන්නේ නැහැ. හොඳ හෙවණ තියෙන ස්ථානයක්. ඉරේලිය කෙලින්ම මේගොල්ලන්ට වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදේ 10ත් හවස 3ත් අතර ඉරේලිය මේ පෙට්ටියට වැටෙනවා නම් ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. ඒ කියන්නේ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වෙනකොට කීටයන්ට ඒක බලපානවා. ඊට පස්සේ ඒගොල්ලෝ අර වද ෆ්‍රේම් වලට තියලා ඉටි වලින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. වද එතකොට කීටයෝ එක්ක ඉන්නකොට ලොකු වේට් එකක් තියෙනවා. ඉටි රත් වෙලා මේකේ මේ වද බිත්ති තුනී වෙන්න ගත්තට පස්සේ මේ වද කඩාන වැටෙන්න උනත් බලනවා ටෙම්පරේචර් එක වැඩි වෙනකොට. එතකොට අපි ඉරේලියට තදින් නිරාවරණය වෙන තැනක මේ ජනපදයක් තියන්නේ. මේ පළවෙනි කාරණේ. එතකොට අපි හෙවණ සහිත ස්ථානයක් තමයි තෝරගන්නේ. එතකොට හෙවණ සහිත ස්ථානයක් කියලා අපිට මේක පොල් ගහක් යටින් කොස් ගහක් යටින් ඒ වගේ ලොකු ගෙඩි තියෙන ගස් යටි තියන්න බෑ. මොකද ඊට පස්සේ ඒ ගෙඩියක් කඩාගෙන මේ පෙට්ටිය උඩට වැටුණාට පස්සේ ජනපදය එතනින් ඉවරයි. ඒක නිසා සාමාන්‍යයෙන් කෝපි ගහක්, ජම්බු, රම්බුටන්, නමිනන්, ඇට්ටේරියා, පොඩි අඹ හැදෙන ගෙඩි ගහක්, ඒ වගේ මේ දෙහි ගස්, ඒ වගේ හෙවණ තියෙන මේ ගස් තමයි අපි තෝරගන්නේ. ඊළඟ කාරණේ තමයි මෙතන සාමාන්‍ය යන්නේන පාරක් නොවෙන්න ඕන. ඒ කියන්නේ නිතර යන්නේන පාරක් නම් ඒක අපේ අතපය වැදිලා මේ පෙට්ටිය පෙරලෙන්න බලනවා. ඊළඟ එක අර ලොකු සත්තු, ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා මේ හරක් වගේ සත්තු ඇති කරනවා. ඌරෝ එළුවෝ වගේ සත්තු ඇති කරනවා. එතකොට ඒ කට්ටිය යන්නේන පාරක් නම් ඒක සුදුසු වෙන්නේ නැහැ මේ වගේ ජනපදයක් ස්ථානගත කරන්න. එතකොට අපි ඒ වගේ තැන් මග අරින්න ඕන. ඊළඟ කාරණේ තමයි මෙතනින් ජල පාරක් ගලාගෙන යනවා නම්, ඒ කියන්නේ වතුර පාරක් වැහි වෙලාවට ගලාගෙන යනවා නම් ඒ වගේ තැනකුත් මේ ජනපදයක් තියන්න සුදුසු නැහැ. මොකද ඊට පස්සේ කණුව බුරුල් වෙලා පෙට්ටිය පෙරලෙන්න උනත් ඉඩ තියෙන නිසා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ ජනපදයක් ස්ථාපිත කරාට පස්සේ රාත්‍රී කාලෙදී මේ ජනපදයට අපි ගෙදර ලයිට් එළියක් දැම්මට පස්සේ ලයිට් එළිය මේ පෙට්ටිය කට තියෙන දිශාවට නොවෙන්න ඕන. ඒ කියන්නේ කටට ලයිට් එළියක් නොවැටෙන තැනක් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට අපි ඒක විශේෂයෙන් බලන්න. එහෙම නැති වුණොත් මේ කට්ටිය ආලෝක සංවේදී ආලෝකයට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කරන්නේ අර පෙට්ටියේ ගාඩ් බීස්ලා ඉන්නවා. අපි දන්නවා ආරක්ෂාවට ඉන්න මැස්සෝ ඉන්නවා. ඒ කට්ටිය රැයට ලයිට් දැම්මට පස්සේ බල්බ් එක වටේ කැරකිලා එහෙම්බත් වෙලා බිමට වැටෙනවා. බිමට වැටුණාට පස්සේ අපිට පෑගුණොත් විදිනවා. එහෙම නැත්නම් මැස්ස මැරෙනවා. ඒක නිසා වඩාත් වැදගත් කාරණයක් තමයි රාත්‍රී කාලෙදී ආලෝකය මේ පෙට්ටියට වැටෙන්නේ නැති ස්ථානයක් තෝරාගන්න එක ගොඩක් හොඳයි. එන්න මේ වගේ කාරණා කියන්නේ තව කාරණා තියෙනවා. නමුත් මූලික කාරණා තමයි මට ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ. අන්න ඒ වගේ තැනක් සුදුසුයි මේ වගේ ජනපදයක් ස්ථාපිත කරන්න. සුරකිමු මීමැසි ජනපද අලව්ව බීස් මේ ගෲප් එකෙන් අපි ඊළඟට කතා කරමු කොහොමද මේ ජනපදයක් ස්ථාපිත කරන්න කණුවක් හදාගන්නේ කියන එක. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු.